හලෝ යාළුවනේ. අද මම ප්ලේ කරන්න යන්නේ කාර් ගේම් එකක්. මේක ඉතින් පට්ට ආතල් ගේම් එකක්. මේකේ තියෙනවා තව කාර් ගන්න. මගේ ගාව තියෙන්නේ පොඩි ගාණයි 48545යි මගේ ගාව තියෙන්නේ. අපි මේක මේ තියෙන්නේ මම එක කාර්යයක් ගත්තා. මේක රුපියල් 10යිද කොයිද? අපි මේක දාලා ප්ලේ කරමු. මේක තමයි තිබ්බ හොඳට අඩුවම කාර් එක. මේක දාලා ප්ලේ කරලා තව බයික් එකක් තියෙනවා. ඒක අපි එක ගන්න බලමු. මේ සල්ලි දාලා එක නම් ආතල් මගේ වීඩියෝ එක තාමත් ලයික් කරේ නැද්ද මගේ වීඩියෝ එක? ඔය නිකන් තියෙන බටන් එකනේ ලයික් එකක් දාන්න. අරේ උද පව් වැඩේ උනේ කලින් නෑ එම කියලා ආයි ප්ලේ කරමු. ආයි ස්ටාර්ට් කරමු. මෙතන තියෙනවා තව මැප්. මේව වැඩක් නෑ. මේව නිකන් හම්බුච්ච ඒවා. අපි මේක දාලා ප්ලේ කරමු. බලමු මේක යන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේක යන්න පුළුවන් නේ කියලා. මේකේ නම් ටිකක් අමාරු පාටක් තියෙන්නේ. අර එක ලේසි. කොහොම හරි මේක ප්ලේ කරන්න බලමු. මේක 4500න් වගේ තියෙන්නේ. අපිට කොඩි අල්ලන්න පුළුවන් 4500 එකේ. ඉතින් නම් ගන්න බැරි වෙයි අපිට. මං කිය නක් ගන්න බෑ මෙතන. අමාරු. හරි. ඉන්නේ යවද්ද. ඒකෙත් මං සල්ලි අරන් තියනවා. පොඩි ගානේ යම්මුනේ ඒකට. මේක තමයි හොඳම. මේක දාලා පේ කරමු. අපි කොහොම හරි බලමු බයික් එක අරන් අපි ගාන පේ කරමු බලමු. බයික් එක මම හිතන්නේ 7500යිද කොයිද ගාන? 75000ක් එක්ක කරමු අනිම. මම මේක ඉස්සර ප්ලේ කරමු පට්ට. මම මේක ආසම ගේම් එකක්. මම මේ ඉස්සර මේ පොඩි කාලේ ප්ලේ කරන්නේ මේක පට්ට. මම නම් ඉස්සර ප්‍රෝ මේකේ පට්ටම ප්‍රෝ. හරි අඩෝ ඒක අනුත් කාර් එකක් දැක්කනේ. මම ඒක මේ තනියෙන් මම ඉතල කරේ යාලු. මම මේ කොහොම හරි නගන්න බලමු. හරි ගැම්මක් තමයි. තව මේ රජා ඔටුන්න ගන්න තව චුට්ටයි තියෙන්නේ. තව චුට්ටයි කොහොම හරි නගනවා. තව චුට්ටයි. I think yo අයියෝ ආරි ඉතින් මම ප්‍රෝ නේ. ඉතින් ආයි ඉතින් ගැම්මට නැග්ගේ අයි කිව්වේ කියලා කතා ගත්ත විතරයි. වැටුණනේ මේ යකා. 6000ක් එක්කව කරා. පොඩි ගානේ අපිට එක්කව කරන්දී පටගාලා එක්කව කරුම්. මං හිතලනේ කරේ. මං ඒක හිතලා කරේ.
ඕ ඉතින් කාටත් වැරදි වෙනවා. පොඩ ඩාන්ඩුවන් වෙනවා. අපි ප්ලේ කරමු. अब මේ කාරක තමයි හොඳ. මේ රුපියල් 10ට ඉතින් පට්ට කාරක අඩුම කාරක මේක තමයි. දන්නේ නැද්ද ඉතින් වචනක් පැටලෙනු. ඉතින් ගණන් ගන්න එපා. කාටත් පැටලෙනවා වචන. ඔයගොල්ලොත් මේක ඩවුන්ලෝඩ් කරා. පට්ට ඉසි ගේම් එක. නැග්වා හරි මං ඒව ඉතල කරන්න යාළු. මේ ඉතල වට්ට ඔය කාරක මේ වාල කඩාගන්න. දන්නේ නැද්ද ඉතින් මම වැඩ කියලා. ඕ තව වැටෙනවා. අය තව චුට්ටයි ගැම්මක් තමා. තව චුට්ටයි කියලා කටගත්ත විතරයි වැටුණා නේද? මොකක් කියලා කරන්නද? යා ප්ලේ කරමු. මේක ආතල් ගේම් එක. අපි මේක ප්ලේ කරමු ආයි. අපි කොහොමයි බයිසිකලේ ගමු එක්කව කරලා. 75ක් ඉතින් එක්කව කරන්න බෑ ඉතින්. අනිවාර්යයෙන් ඉතින් එක්කව කරමු. අපි අනිවාර්යයෙන් එක්කව කරමු. දැම්මඩ මේ තමයි ඉතින්. මම ඉතින් මේක ප්‍රෝනේ. දැන් නේද? පොඩි කාලේ තමයි ප්‍රෝ. මම ඉස්සර ගාපු ආසම ගේම් එක මේක. අයි ඉතින් බිම දාගෙන ගන්නේ. පට්ට ආතල්. මේ මිනිස්සේ වැටෙද්දි අර බෙල්ල එකට අර තරක් ගාලා කැඩෙන්නේ. ඒකට තමයි මං ආස. හැබැයි පව් වැඩේ මේ මිනිස්සෙට. ඇත්තට වගේ අපිට වගේ වුණා නම් කොහොම තියෙන්නේ? මේක ඉතින් ගේම් එකක් නේ. ඒක දැනෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හරි තව චුට්ටයි. මෙතන තමයි මට නගන්න අමාරුම. ඔතන තමයි වැටෙන්නේ අනිව. එතන තමයි වැටෙන්නේ. කොහමද නැග්ග ඉතින් මම වැද්දානේ. පෙති සුළු දෙයක් ඉතින්. අපිට තව චුට්ටයි මේ මොකද්ද මේ කොඩියට යන්න තියෙන පොඩ්ඩයි තව. තව චුට්ටයි. මම හිතනවා මම කොහමද පාස් කරන්න තමයි බලන්නේ. ඔටුන්නට ළඟයි. ඔටුන්න පොඩ්ඩයි කියලා කටගත්ත විතරයි වැටුණා. එහෙම තමයි ඉතින් පොඩ ඩාන්ඩුම් වෙනවා. ඒවට සැලෙන්න හොඳ නෑ. කොහමද ගේම් එක දිනන්න බලන්න. ආයි ස්ටාර්ට් කරමු. ආයි ගැම්මට යන්න. සමහර තැන්වල මේ මැනික් වලින් අපිට දේවල් ගන්න පුළුවන්. මේ එක අපිට දේවල් තියෙනවා ඉතින් ගන්න. මේ මැනික් එක්කව කරන්න අනිවා. මම නම් මැනික් එක්කව කරනවා. හරි මං ඉතින් වැටුණා තමයි කියලා. එහෙම ඉතින් වැටෙන්නේ නැහැ නේ ඉතින්. අපි වැටෙන්නේ නැහැ එහෙම. ගැම්මක් තමයි. හරි ගැම්මක් කියලා කටගත්ත විතරේ වැටුණා. මම තමයි ඉතින් ගැම්ම. අපි ආයි ප්ලේ කරමු ගැම්මට. මේක ඉතින් ගන්න හම්බෙන්නේ නැහැ ඉතින්. අපි කොහොම හරි එක්කව කරලා තමයි ගන්න. ආයි ඉතින් ගැම්මට වැඩේට බලමු. තා පොඩ්ඩක් එක්කව කරන් තියෙන්නේ.
හරි හරි ඕක මං ඉතල කරේ යාලු දන්නේ නැද්ද හරි ඉතල හරි මේ ඔය ඉතින් පොඩ ඩාන් ටූන් වෙනලා තියෙනවනේ ඒවට සැලෙන්න හොඳ නෑ අනිවා ඒවට සැලෙන්න නැතුව අපි ගේමට බයින්න ඕනේ पेट्रोल कैन गम गम्मट अब मे मनुष्य मार वासनावंत कारगे अड्डी निकन सल्ली अंबिनो मैनिकुत् अंबिनो रैपिड वगेना माहिती कारक පැත්තක තියෙන දුවල යන්නේ ඉතින් අපි ඉතින් දැම්මට නෑන්නේ කාර් එකේ යද්දි මේ මිනිස්සෙට වට ආතල් එකේ යනවා ඉතින් දැම්මට යන්නේ හැබැයි තව කොඩියට නම් මට කොඩිය නම් ළඟ වෙනවා හැබැයි තව චුට්ටක් දුර යන්න ඕනේ සාමාන්‍යයෙන් ටික සාමාන්‍යයෙන් ඉතින් වැඩ්ඩා ඉතින් මං වැටෙන්නේ නෑ මෙතනත් අමාරුවෙන් ගන්න ඕනේ දැන ගන්නවා කොහොම හරි ගන්න. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහමද වැඩ ගත්ත ඇටි? අදින්නේ නැහැ මේ මගුල කාර් එක. හරි හරි ආයි කියලා කඩගත්ත විතරයි. එහෙම තමයි තියෙන්නේ. දැම්මඩ ආයෙ 2399ක් හොයාගත්තා. ඒක කොහමද? ආයෙ ප්ලේ කරමු දැම්මඩ ඉක්මනට ගැම්මට තමයි මේ පාර යන්න කොහමද යනවා දැම්මට උඩින් යන්නේ මම පෙවි යන්නේ උඩින් යද්දිත් අපිට නිකන් සල්ලි හම්බ වෙනවලු ඔය මැදින් දාන්න ඔය 50 ඔය 15 කරණම් ගාද්දි අය 100 වල් හම්බෙන්නේ නිකන් සල්ලි හම්බෙන්නේ කොහමද මගේ අලුත් හැකියාව කාර් එකක් ඉතින් තිබ්බේ වාල තිබ්බා වාල ගලවලා ගියා පොඩි දෙයයි තියෙන්නේ ඔටුන්න එන්න ළඟ වෙනවා ඔටුන්න පොඩියක් ලං වෙනවා දැම්මත් තමා නග්ගන්නේ නැහැ නේ ඒක වැඩි මේක අදින්නේ නැහැ ගැම්මත් තමා ඔවලින් පොඩි දේවල් ඉතින් කාට උනත් වර්ධින වෙලා තියෙනවා පෙරදින වෙලා අපි එනම් බයිසිකලේ ගමු බයික් එක දැම්මට 75යි දැන් 300 ගානයි තියෙන්නේ 300 දොයි අර 300යි තියෙන්නේ පියන් දැම්මට බයික් එක නම් පට්ට වේගෙන් යන්නේ සුපිරියට තමයි යන්නේ බයික් එක නම් පට්ට සුපිරියක් ටික තමයි ගැම්මට යන්නේ උඩින් යන්නේ ගැම්මත් තමයි අනිත් ඒවා වැඩන්නේ බයික් එක තමයි සුපිරිම කියලා කටගත්ත විතරයි ගැම්මත් තමයි එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි මගේ channel එක subscribe කරන්න නම් like කරන්න මගේ වීඩියෝ එක like එකකුත් දාන්න
මගේ වීඩියෝ එක නම් හොඳයි නම් මේ කමෙන්ට් එකකුත් දාන්න යන්න. ගැම්මට දාන්න යන්න කමෙන්ට් එක. එහෙනම් goodbye.